අද මම කියලා දෙන්න හදන්නේ කේක් තැටි තෝරගන්න විදිය. මේක ගැන හැමෝටම ගැටලු තියෙනවා. මගෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමයි කොහොමද කේක් තැටි තෝරගන්නේ කියලා. දැන් ගෙදර තියෙන කේක් තැටියට කොච්චර බැටර් එකක් අල්ලනවද කියන එක හැමෝටම තියෙන ගැටලුවක්. හැමෝම කේක් නිර්මාණකරණයේ දෙන්නේ නැහැ. ඉතින් ගෙදර තියෙන තැටියේ කොහොමද කිලෝ එකක එකක් බේක් කරගන්නේ, මේ තැටියට කිලෝ එකකට වැඩිය අල්ලනවද, කිලෝ එකට අඩුවෙන් අල්ලනවද කියලා මොදෙනකොට අවබෝධයක් නැහැ. ඉතින් ඒ ගැටලුව විසඳන්න තමයි මම අද ආවේ. එදී ඕනම කෙනෙකුට පුළුවන් තැටියට අල්ලන කේක් බැටර් ප්‍රමාණය හිතා ගන්න. දැන් මම කියලා දෙන්නම් කොහොමද අපි ඒක හදාගන්නේ කියලා. මේ තියෙන්නේ 8යි 8 මෙතන අඟල් 8යි ඉස අඟල් 8යි 8යි 8 කේක් තැටිය තමයි මම මේ ඇඳලා තියෙන්නේ. 8යි 8 වුණාම මේ වගේ අඟලේ කොටු මේකේ 64ක් ඇතුළත් වෙලා තියෙනවා. මේ වගේ අඟල් 8 වරක් 8 64යි 8 වරක් 8 64යි. එතකොට මේ වගේ අඟලේ කොටු 64ක් මේ කේක් තැටියේ තියෙනවා. ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් සරලව 8 වරක් 8 64යි අඟලේ කොටු 64ක් මේ කේක් තැටිය ඇතුලේ තියෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕන මේ එක අඟලේ කොටුවකට කොච්චර කේක් බැටර් ප්‍රමාණයක් අල්ලනවද කියලා. මම දැන් ඔයගොල්ලන්ට ඒක හදලා පෙන්නන්නම්. අපිට දැන් මේක ඇතුලේ අයිති වෙන 64යි එතකොට කොටු 64යි. එතකොට මේකට අපිට අල්ලනවා කේක් කිලෝ එකක්. ඒ කියන්නේ ග්‍රෑම් 1000. එතකොට අපි බලමු මේකේ මේ එක කොටුවකට මේ ග්‍රෑම් 1000න් කොච්චරක් අල්ලනවද කියලා. එතකොට අපි කරන්න ඕන ග්‍රෑම් 1000. ඒ කියන්නේ කිලෝ එක ග්‍රෑම් 1000 අපි බෙදනවා 64න්. එතකොට අපිට එනවා එක කොටුවකට කොච්චර කේක් බැටර් ප්‍රමාණයක් අල්ලනවද කියලා. අපි බලමු ග්‍රෑම් කීයක් එක කොටුවකට අල්ලනවද කියලා. අපි බලමු දැන් 8යි 8 තැටිය කොටු 64කින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපි හොයාගන්න හදන්නේ එක කොටුවකට අල්ලන ග්‍රෑම් ප්‍රමාණය. ඒක හන්ද අපි කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. අපි 1000 බෙදනවා 64න්. එතකොට මේකට ඇවිල්ලා තියෙනවා 15.6යි 2යි 5. අපි මේක ආසන්න විදිහට 15.6යි කියලා අරගන්නවා. දැන් අපි බලමු එතකොට 15.6යි කියන්නේ එක කොටුවක්. අපි කොයි ට්‍රේ එක ගත්තත් අඟල් වලින් තියෙන්නේ 8යි 8 10යි 10 8යි 12 ඒ විදිහට. එතකොට අපිට දැන් කරන්න තියෙන්නේ බොහොම පුංචි වැඩක්. ඔයගොල්ලෝ මතක තියාගන්න එක කොටුවට අල්ලන ප්‍රමාණය විතරයි අපිට මතක තියාගන්න ඕන 15.6යි. ග්‍රෑම් 15.6යි. අපි හිතමු අපිට දැන් අඟල් 8යි 12 තැටියක් තියෙනවා. එතකොට අපි කරන්න තියෙන්නේ මේකේ තියෙන කොටු ගාන හොයාගන්න 12 අඟල් 12යි 8 තැටිය නම් අඟල් 12 8න් වැඩි කරනවා. එතකොට අපිට කොටු ගාන එනවා කොටු 96ක් විදිහට. මේ කොටු 96න් තමයි මේ තැටිය හැදිලා තියෙන්නේ. අපි දැන් කොටු ගාන හොයාගත්ත 96යි කියලා. අපි දන්නවා එක කොටුවකට අල්ලන්නේ 15.6යි ග්‍රෑම් කියලා. අපි කරන්නේ දැන් මේ කොටු 96 වැඩි කරනවා 15.6. එතකොට අපිට එනවා මෙන්න මේ අගය. 96 වැඩි කරාම 15.6න් 1497.6ක් එනවා. ග්‍රෑම් 1497.6ක්. ග්‍රෑම් කිලෝ එකයි ග්‍රෑම් 500ක් මේ තැටියේ බේක් කරන්න පුළුවන්. 8යි 12 තැටියේ කිලෝ එකමාරක් අපිට බේක් කරගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි ආයෙත් හිතුවොත් අඟල් 10යි 10 තැටියක් ගත්තා කියලා හිතන්නකෝ. එතකොට 10යි 10 නම් අපි කරන්න ඕන 10යි 10න් වැඩි කරාම 100ක් එනවා. එතකොට කොටු 100ක් තියෙනවා මේ තැටියේ. අපි එක කොටුවක ගාන දන්නවා.
එතකොට 15.6ක් තමයි බැටර් එක අල්ලන්නේ එක කොටුවකට. එතකොට අපිට කරන්න තියෙන්නේ 15.6න් වැඩි කරන්න. එතකොට එනවා 1560. ඒ කියන්නේ අපිට කිලෝ 1.5ක් තැටිය බේක් කරගන්න පුළුවන්. සමහරට කිලෝ 1.5ක් ඊට වැඩි තව චුට්ටක් වැඩි වෙනුත් පුළුවන්. ඉතින් අපි අන්න එහෙම තමයි කේක් බැටර් එක මේ තැටියකට කොච්චර අල්ලනවද කියලා හොයාගන්නේ. දැන් අපි මේ තැටිය රවුන්ඩ් තැටිය බැලුවොත් මේ තැටිය 8යි 8 තැටියක්. විස්කම්බයෙන් තමයි අපි මේ තැටි මැනගන්නේ. විස්කම්බය 8යි 8 තැටියක්. අපි හතරස් තැටියට නැත්තම් ඍජු කෝණාශ්‍රාකාර තැටියට ගණන් හදපු විදිහටම තමයි මේකත් හදන්නේ. විස්කම්බය 8යි නම් 8 වරක් 8 64යි. ඒ 64 ප්‍රමාණයට තමයි මේකට අල්ලන්නේ. කොටු 64ක් මේකෙත් තියෙනවා. මේ විදිහට තමයි අපි හිතමු දැන් මේ බෙන්ටෝ කේක් එක මේ තැටිය මේක අඟල් 4යි. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේක අඟල් 4යි. එතකොට මේක අපි හදන්නේ 4 වරක් 4 16යි. 16 આવහම මේකට කොටු 16ක ප්‍රමාණයක් කේක් අල්ලනවා. කොටු 16ක ප්‍රමාණයක් කේක් අල්ලනවා. ඒක කොටුවකට අල්ලන 15.6 වැඩි කරනවා 16න්. එතකොට එන ප්‍රමාණය මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අපි විස්කම්බේ අඟල් 4යි ආවා. මේ කොටු 16ක ප්‍රමාණය තමයි මේ තැටියට අල්ලන්නේ. ඊට පස්සේ අපි 16 වැඩි කරනවා මේ එක කොටුවක ප්‍රමාණය. 16 වැඩි කරනවා අපි 15.6යි. ඉතින් මේ බෙන්ටෝ කේක් එකට ග්‍රෑම් 250 අල්ලන්නේ. ඔයගොල්ලන්ට පේනවා දැන් මේක ග්‍රෑම් 249ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මේකේ ග්‍රෑම් 250ක් බේක් කරගන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා කේක් තැටි තෝරා ගන්න විදිහ. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම මේ ගැන කියලා දෙන්නම් පැහැදිලි කරන්නම්. මම මේ කියලා දුන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් විදිහට කේක් කරන අයට නෙමෙයි. ගෙදර කේක් එකක් බේක් කරන අයට සරල දල අදහසක් ගන්න. තමන්ගේ ගෙදර තියෙන කේක් තැටිය තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. එතකොට බැටර් එක අඩුවෙන් දැම්මොත් තුනී කේක් තට්ටුවක් තමයි අපිට හම්බෙන්නේ. බැටර් එක වැඩියෙන් දැම්මොත් සමහරක් විට ඒක උතුරලා යන්න පුළුවන්, උඩ පුපුරන්න පුළුවන්, මැද අමු වෙන්න පුළුවන්. ඒක හන්දා තැටිය තෝරා ගැනීම වැදගත්. අපි කේක් තැටියට ඔරොත්තු නොදෙන මේ බැටර් එකක් දැම්මොත් ඒක උෂ්ණත්වය පාලනය කරලා බේක් කරගන්න අත්දැකීම් තියෙන කෙනෙකුට පුළුවන්. නමුත් ගෙදර සාමාන්‍යයෙන් එදිනෙදා ගෙදරට කන්න කේක් එකක් හදන කෙනෙකුට ඒක ගැටලුවක් වෙනවා. ඒකයි මම මේ කේක් තැටියට අල්ලන බැටර් ප්‍රමාණය ගැන ඔයගොල්ලන්ට සරල අදහසක් දුන්නේ. මම මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව හමු වෙන්නම්. තියෙන පුංචි ගැටලු निराකරණය කරගන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්.